මචං මම අදාවේ පට්ටම සීෆුඩ් රයිස් එකක් කන්න. සීෆුඩ් රයිස් එක දාන ගමන්ම අතරින් පතර ටක ටක ගාලා කොත්තුවක් වැදුනා. කාලෙකින් ඒ වගේ ටක ටක ගාලා කොත්තුවක් බලා ගන්න පුළුවන් වෙන ඉන්න මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකුත් මේකට දැම්මා. ඊට අමතරව කොමරියා ඉස්සෝ දැල්ලෝ ටික ඊට පස්සේ තාච්චියට දාලා හැම්මෙන් කලවම් කරා. මම ඒ අතරින් පතර දානවර කොත්තුව ටක ටක ගාලා දාන වීඩියෝ එකක්. මොකද ඒක ඇත්තටම මාරම ලස්සනයි. මොකද දැන් තාච්චියට දාලානේ හැම කොත්තු රයිස් හැම එකක්ම ගහන්නේ. කොමරි දැල්ලෝ ටික ඉස්සෝ ටික කටට කෙලවුණන විදිහට තාච්චියට දාලා තියලා ඊට පස්සේ ආ බත් ටිකක් දාගත්ත තාච්චියට. කොමරියා දන්න වැඩ කිට දාලා තාච්චිය හෙට මේන්ට කරලා හොල්ලලා කොමරි කෑම එක හදන්න ගත්තා. ඊට පස්සේ ඒකේ කැරට් ලීස් අනම්මනන් ටික ඔක්කොම දාලා ආපහු තාච්චිය ටක ටක ගාලා ගහන්න ගත්තා. කොමරි මචං මෙතන තියෙන්නේ තනිකරම සීෆුඩ් ලෝකයක්. සීෆුඩ් ලෝකයක් කියන්නේ මම ගන්නේ සීෆුඩ් රයිස් එකක් ඉඳලා. ඉතින් අපි මේ වීඩියෝ එක දැන් දිගටම බලමු. පස්සේ දැන් මේ ප්ලේට් එකට දාගෙන මේ රයිස් එක ආව මගේ අතට. මචං මම මේ ආම්බෙන් ගොඩ වැදුනේ කැලණියේ කූඹිය එකට. මම මේක ඇත්තටම බර්ගර් කින් එකට යන්න ගිය පාර තමයි මම අහම්බෙන් දැකලා කූඹියකට ආවේ. මොකද මෙතන ලොකේෂන් එක ලස්සනට තිබ්බ බල්බ් දාලා රැයට මාරම ලස්සනයි. මම මචං මෙතන ඕඩර් කරලා තියෙනවා සීෆුඩ් ෆුල් රයිස් එකක්, ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට අමතරව තව පොඩි 7 up බඩියක් ගත්තා. 7 up බඩිය කියන්නේ 7 up බඩි දෙකක් ගත්තා. එකක් සමන්තට. කොහමරි මේ තියෙන අපේ බිල් එක ඔක්කොම උනේ රුපියල් 2000. ඒ කියන්නේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක ලාර්ජ් පෝෂන් එකක් ගත්තා. ඒකට උනේ 1600යි. ඊට අමතරව 7 up පොඩි බඩි දෙකක් ගත්තා 200. ඉතින් මචං ගොඩක් කට්ටිය කියලා තිබ්බ හැමදාම එක විදියට කොත්තු කන්න එපා කියලා. ඉතින් මම අද කණ්ඩාව රයිස් එකක්. අපි කාලම් බලමු මෙතන ඇත්තටම කූඹියකේ කෑම රහයිද කියලා. මෙතන ඔක්කොම බලාගෙන ඉන්නේ උනට කමන්නේ මගේ හොනස් රිව්යු එක දෙනවා මචං. මෙතන කෑම එක රහයිද කියලා අපි කාලම් බලමු. මොකද සීෆුඩ් රයිස් එකක් කන්නේ මම කාලෙකින්. කොත්තු කාලා දැන් බලමු රයිස් එකක් කාලා. මුලින්ම මචං මෙතන තියෙනවා පොඩි 7 up එකක්. මම කලින් කිව්වා වගේ ඉතින් මට හිතෙනවා මුලින්ම 7 up එක කඩලා කාලා බලන්න. 7 up එක කඩලා කාලා බලන්න නෙවෙයි 7 up එක කඩලා බීලා බලන්න. මුලින්ම මචං අපි අපේ 7 up එක බීලා බලමු. ඔකුලත් එක දානවා. මචං මට හැන්ද දුන්න පොඩි සර්වියට් එකකින් රැප් කරලා මම ඒක අයින් කරගන්නවා. මුලින්ම මචං මෙතන තියෙනවා ඉස්සෝ දාපු එකක්. කියන්නේ ඉස්සෝ දාපු එකක් කියන්නේ මේක ඇතුලේ සීෆුඩ් නේ. සීෆුඩ් එක ඉස්සෝ දෙන්නේ නැතුව වැඩක් නැහැ නේ. මේකේ මචං ගොඩක් ඉස්සෝ කෑල්ල නම් තියෙනවා. මම වීඩියෝ එකේ දැක්කා වගේ. සාමාන්‍ය සීෆුඩ් එක තියෙන්න ඕනේ වගේ ගානක් තියෙද්දි දැන් කොහොමද මේක රුපියල් 1600ක් වුණා. මේක ඉස්සෝ කෑල්ල නම් ගොඩක් තියෙනවා. මුලින්ම අපි මොකුත් දාන්න නැතුව ඉස්සලම සීෆුඩ් එක නිකන් මික්ස් නොකර කාලා බලමු. මොකද මේකට ග්‍රේවිත් හම්බුණානේ. අපි තව කටක් කමු. කැඩිච්ච ඉස්සෝ කෑලි නම් මචං ගොඩක් තිබ්බයි. කියන්නේ ඉස්සෝ සම්පූර්ණයෙන් දාලා තාච්චියෙන් ගහද්දි තමයි කැඩිලා තියෙන්නේ. හැබැයි මට වැඩිපුරම රස දැනුනේ මචං දැල්ලෝ කෑලි වල. මට දැනට හැපිච්ච ඇටියට මචං මේක ඉස්සෝ දැල්ලෝ ඔක්කොම තියෙනවා. ඉස්සෝ දැල්ලෝ ඔක්කොම කියන්නේ සීෆුඩ් එක හරක් මස් තියෙන විදියක් නැහැ නේ මචං. ඒ වගේ තමයි ඉතින් මේක ඉස්සෝ දැල්ලෝ තියෙනවා. හොඳට බිත්තර දාලා තියෙනවා. යාමනේ සීෆුඩ් රයිස් එක මම වැඩිපුරම කැමති දැල්ලෝ වලට. මේක ඇත්තටම දැල්ලෝ ගොඩක් දාලා තියෙන හින්දා කණ්ඩ ආසි දෙනවා. මම වීඩියෝ කරද්දි මට ඇත්තටම සරලයි. මොකද මට තේරෙනවා මම කවුරුයි දවස් ටික ඕනකට වඩා ප්‍රොෆෙෂනල් වෙන්න ගිහිල්ලා මගේ නැචරල් ගතිය නැති කරගත්තා කියලා. හැබැයි මෙහෙම කරද්දි මචං මටත් ඇත්තටම මාරම සැහැල්ලුයි. බලන ඔයගොල්ලන්ටත් ඒක අර පුරුදු ගතිය, ඒ කියන්නේ කලින් නම් බලන කටිය එන සැහැල්ලුවද කියලා මට හිතෙනවා. මේ වෙනසත් එක්ක අපි ග්‍රේවි ටිකක් දාගෙන කාලා බලමු. මේ තියෙන්නේ මචං ග්‍රේවි එක. මම මේක හැන්දෙන් දාගන්න නැහැ බා. මම මේක පොඩ්ඩක් වක් කරගන්නවා. මේ හරියට වක් කරගමු. එකද ලස්සනට ගාලනවා. දැන් කියන්න එපා හොදි කරා නෙමෙයි හොදි නානවා කියලා. කමක් නැහැ මචං. අපි හොදි නාමු. මේ හොදි තියෙනවා. අපි දැන් හොදිත් එක්ක පොඩ්ඩක් හොඳට අනාගෙන කාලා බලමු. අපි දැන් කටවල් දෙකක් කෑවා. ඒ උනාට තව එක කටක් කමු. තව එකම එක කටක්. මේමයි මචං. මේකේ තව දැල්ලෝ කෑල්ලක් ඉන්න. අපි දැල්ල කෑල්ල මම ඔයගොල්ලෝ ළඟට පෙන්නුවේ නැහැ. මම ඔයගොල්ලන්ට ළඟට පෙන්නුවේ නැහැ. මේ තියෙන දැල්ලෝ. තව දැල්ලෝ කෑල්ල. ඊට මේ ඉන්නවා රයිස් එක දාදි කැඩිච්ච ඉස්සෝ. ඇත්තට මේ සීෆුඩ් රයිස් එක මාරම රසයි. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේක හොදි දාලා ගන්න කියලා. හොදි දාලා ගද්දි ඒකේ තියෙන ඔරිජිනල් රසය නැති වෙනවා. මොකද මම මුලින්ම සීෆුඩ් රයිස් එක නිකන් කටවල් දෙක තුනක් කෑවනේ. ඒ රස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ග්‍රේවි දාගත්තට පස්සේ. ඒ හින්දා ග්‍රේවි දාගන්න නැතුව කන්න. 1600ට අනික ලොකු පෝෂන් එකක් හම්බෙලා දෙනවා.
අනික මචං අපිට chili paste එකක් හම්බුණා. මේ තියෙන chili paste එක මචං ඒක අර හොඳට ඔයිලි ගතියට තියෙනවා. මම කියලා තියෙනවා මම chili paste ගොඩක්ම කැමති ඔයිලි ගතියට කියලා. අපි chili paste එකත් ටිකක් දාගමු මේකට. chili paste එකක් දාගෙන අපි කාලා බලමු මචං. මුලින්ම අපි chili paste එක විතරක් පොඩ්ඩක් try කරලා බලමු බං. මොකද chili paste එක සැරයිද නැත්නම් සෙට් නැද්ද කියලා අපි බලා ගන්න බෑ හරියට. chili paste එක රසයි. මම chili paste එකට කූණිසෝ දාලා තියෙනවා. රසයි වගේම සැරයි. මෙන්න මචං තවත් ඉස්සෝ ඉන්නවා. මේ ඉස්සෝ ගොඩක් ඉන්නවා. මම මේකින් එක පෙන්නන්නේ අර ඉස්සෝ ඉන්නවා කියලා පෙන්නන්න. මේක ඉස්සෝ ඉන්නවා මචං මේ හැමදාම ඉස්සෝ ඉන්නවා. ඉස්සෝ විතරක් නෙමෙයි ඉස්සෝ සහ දැල්ලෝ කෑලි. දැල්ලෝ නම් කෑලි ඉස්සෝ නම් ඉන්නවා කෑලි කැඩිච්ච ගොඩක්. කට පුරුවන් කෑම කනකොට අපේ අම්මලා වුණත් ඉස්සර බැන්නනේ මචං. ඒ වුණාට මේක නම් කට පුරවගෙන කනකොට තමයි මොනවා වුණත් පට්ටම රසක් තිබ්බේ. ඒ කියන්නේ කට පුරවගෙන කට පුරාම ඉස්සෝ දැල්ලෝ කෑලි දීදී ඇත්තට මචං ඒක පට්ට. ඒ වුණාට එහෙම කන්න එපා. මොකද අම්මලා ඊට පස්සේ මට බනි. ඊට අමතරව මචං අපිට සෝස් එකක් හම්බුණා. ඔයගොල්ලෝ දන්නවනේ මම සාමාන්‍යයෙන් සෝස් වැඩිපුර දාගෙන කනවා කද්දි. අපි සෝස් ටිකක් දාගෙන බලමු. මම සෝස් කන්නේ ගොඩක් නැවැත්තුවේ. ඔයලා දාන කමෙන්ට් හින්දාම. ඔය සෝස් කන්න එපා කියලා. ඊට අපි පොඩ්ඩක් try කරලා බලමු. මචං අර ග්‍රේවි එකේ සීන් එකම තමයි කියන්න තියෙන්නේ. මේ සීෆුඩ් රයිස් එකේ ඔරිජිනල් රසය නැති කරගන්න එපා. මොකද ඒක මාරම රසයි. ග්‍රේවි සෝස් දාගන්න එපා. chili paste නම් ලොකු අවුලක් නැහැ. chili paste එක හැබැයි සැරයි. හැබැයි රසයි. මොකද ඒකේ කූණි සොරහක් වෙනවා. ග්‍රේවි එකටත් වඩා සෝස් දාගත්තාම අවුල් නැත්නම් මොකද සෝස් එකේ පැන් රස වැඩි. අපි කටවල් දෙක තුනක් එකපාරම කමු. දැන් අය බෝතල් වලට දාන්නේ මම මේක කෝප්පු වලට දාන්නේ බෝතලෙ පිටින්ම ගහනවා. මේ ගෑස් එක තමයි පොඩ්ඩක් ඒ. දැන් ඇත්තම කියනවා නම් මචං මට මේක හොඳටම බඩ පිරලා තියෙන්නේ. හැබැයි මට හිතන විදිහට වීඩියෝ එක වැඩි වෙලාවක් නැහැ. ඒකවල විනාඩි 8කට වඩා වීඩියෝ එක අඩු වුණොත් මචං මට ඇඩ් පෙන්නන, ඒ කියන්නේ YouTube එකේ වීඩියෝ එක ඇඩ් රීප්ලේස් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර මට එන earning එක අඩු වෙනවා. ඒ හින්දා මම තව චුට්ටක් මේක ඇදගෙන යනවා. නැත්තම් මේ පෝෂන් එක දැන් මට ඇති. ඇති කියන්නේ එක්කෙනෙකුට කන ප්‍රමාණය මම කාලා ඉවරයි. Pepsi gas එක, Pepsi නෙවෙයි 7up gas එක. තව කන්න පුළුවන් මේක රසයි. හැබැයි සාමාන්‍යයෙන් එක්කෙනෙකුට කන්න පුළුවන් පෝෂන් ප්‍රමාණය මම කාලා ඉවරයි. මේ ලාජික සාමාන්‍යයෙන් දෙන්නෙකුට වගේ ඇති මචං ඒ කියන්නේ. හොඳ භාගයක් වගේ තමයි කාලා තියෙන්නේ. තව භාගයක් එහෙම වුණා. අපි තව ටිකක් කමු. චොප් එක තියෙන තැනත් මචං අනිවාර්යයෙන් මතක් කරන්න. මේක තියෙන කිරිබත් ගොඩයි කැලණියේ මැද වගේ. කිරිබත් ගොඩ බර්ගර් කින් එකට චුට්ටක් මෙහින් තියෙන. කිරිබත් ගොඩ පැත්තට වෙන්නේ. ළඟම. මේකට වුණා රුපියල් 1600ක්. ඒ කියන්නේ මෙතන තියෙන සීෆුඩ් ලාර්ජ් ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් මේක දෙන්නෙකුට වගේ කන්න පුළුවන්. මොකද මම මේක දැන් තනියම කාලත් එක්කෙනෙක් වගේ තමයි. ඒ කියන්නේ භාගයක් වගේ තමයි ගෑවේ. ඒතකොට මට කන්න පුළුවන් ප්‍රමාණය ඉවරයි. තව එක්කෙනෙකුට වගේ මේක කන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් දෙන්නෙකුට අනිවාර්යයෙන් මේක කන්න පුළුවන්. අනික මචං ඇත්තටම රුපියල් 1600ට පාඩු නැහැ. මේක ගොඩක් ඉස්සෝ දැල්ලෝ තිබ්බා. මට වෙනේව නම් ගොඩක් අඳුර ගන්න බැරි වුණා. බිත්තර වලට අමතරව බිත්තරව ඉස්සරව දැල්ලෝ ඒ සෙට් එක සාමාන්‍යයෙන් තිබ්බා. ඊට අමතරව සීෆුඩ් විදිහට වෙන මොනවද තිබ්බේ කියලා මට අඳුර ගන්න බෑ. සීෆුඩ් රයිස් එක රහයි. හැබැයි මිස් කරගන්නකොට ග්‍රේවි සෝස් මොනම කලවම් කරගන්න එපා. ඒතකොට මොකද සීෆුඩ් රයිස් එකේ තියෙන ඒ ඔරිජිනල් රසය නැති වෙනවා. මේක ඇත්තටම රසයි. මම යාළුවගෙන් ඇහුවට පස්සේ යාළුවා මට වීඩියෝ කරගන්නත් ඒක අවසර දුන්නා. මේක ප්‍රොමෝෂන් වීඩියෝ නෙමෙයි. සල්ලි අරගෙන කරන වීඩියෝස් නෙමෙයි. අය බොරු කියන්නේ මම එහෙම කරනවා අනිවාර්යෙන් කියන්න ඉස්සරහින් ගත්තා කියලා. ඒතකොට වැඩේ ඉවරනේ. ඔයගොල්ලෝ දන්නවනේ. ඒතකොට ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. එතකොට ලොකේෂන් එකත් ලස්සනයි. ඒ කියන්නේ මෙතන මාරම කාම් කියන්නේ වාහන සද්ද එනවා පාර ගාවම තියෙන හින්දා. හැබැයි මෙතන නිකන් අර අමුතු නිස්කලංක ගතියක් තියෙන. ස්ටාෆ් එක නම් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒක මතක් කරන්න ඕනේ. ඊට අමතරව මචං ෆ්‍රයිඩ් රයිස් එක ඇත්තටම මාරම රසයි. ෆ්‍රයිඩ් රයිස් එකට මට දෙන්න පුළුවන් 10න් 7.5ක වගේ හොඳ රේට් එකක්. ඒ කියන්නේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක. මම කෑවේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකට මට දෙන්න පුළුවන් සුපිරිම රේටින් එක 7.5. ඉතින් යන්නේ කට්ටිය ඉන්නවා මෙතන ඇවිල්ලා කාලා බලන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් මේ මතක් කරලා මාව මතක ඇතුව මාව subscribe කරගෙන යන්න. ඔයගොල්ලොන්ට ඊළඟට යන්න ඕනේ කොහෙන්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. මොකද මම දැන් ඔයගොල්ලෝ කින් තැන් වල තමයි යන්නේ. හෙලෝ මචන් එකට යන්න හිටියා. මට පසින්දු එක රෙකමන්ඩ් කරා. බෑ ඒක එතන පොඩි ප්‍රශ්නයක් ආවා. පසින්දු මට ඒක මැසේජ් එකක් දාලා තිබ්බා. අපි ඒක ඉස්සරහට බලමු පසින්දු.
ඉතින් ඔයගොල්ලෝ කොහේ හරි තැන රෙකමන්ඩ් කරනවා නම් අනිවාර්යෙන් ඒ තැන රෙකමන්ඩ් කරන්න. ඒ තැන හොයලා බලලා යන්න පුළුවන් තැනක් නම්, ඒ කියන්නේ හොඳ තැනක් නම්, ඒ කියන්නේ කට්ටියට හොඳ දේක් දෙන්න. එතකොට මම ඒක රෙකමන්ඩ් කරපු කෙනත් එක්කම රිවිව් එක දෙන්න තමයි ඉස්සරහට හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. මම හංග්‍රියව නෙමෙයි. මම කරන්නේ හංග්‍රියව. ගුඩ් බයි. ඒයි අපි කමු.